ආයිබෝවන් සුබ දවසක්. මේ විශ්ව මනස YouTube channel එකෙන් ගේන පළවෙනි වීඩියෝ එක. ඉතින් අද කියන්න යන්නේ ලෝකයේ දැනටමත් විසදිලා නැති අභිරහස් තියෙන ස්ථාන දෙකක් ගැන. මේ වීඩියෝ එක ස්කිප් නොකර බැලුවොත් ඔබට වටිනා කරුණු රැසක් දැනගන්නට පුළුවන්. අපි යමු දැන් වීඩියෝ එකට. පළවෙනි එක ගීසාහි පිරමීඩ. ගීසා පිරමීඩ සංකීර්ණය යනු කයිරෝ නුවරට ආසන්න පිහිටි ගීසා සානුවේ ඇති පුරාවිද්‍යා බිමකි. මෙම පිරමීඩය කුසුයි පිරමීඩය, කුසුගේ පිරමීඩය, චියොප්සි පිරමීඩය යනුවෙන්ද හැඳින්වේ. මෙය කයිරෝ මායමේ පිහිටි අති විශාල පැරණිම පිරමීඩය වේ. මෙය 4 වන පාරාවෝ රජ කෙනෙකු වන කුසු රජුගේ සොහොන බව මතයක් ඇත. මේ වසර 20ක් තිස්සේ සාදමින් පැවතුන අතර සාදා නිම වූයේ ක්‍රිස්තු පූර්ව 2560 කාල වකවානුවේය. දෙවැනි එක ස්ටෝන් හෙන්ජ්. බැලූ බැල්මට ස්ටෝන් හෙන්ජ් කී බොහෝ දෙනා පැන නගින පළමු ප්‍රශ්නය වන්නේ ඇයි මෙම බිහිසුණු ගල් කුට්ටි මේ ආකාරයට සකස් කළේ ඇයි? කාලයාගේ ඇවෑමෙන් විනාශ වූ ගල් කුට්ටිවල සිදු අද්භූත උත්සව මොනවද? ගල් ලබා දීම හා ස්ටෝන් හෙන්ජ් තැනීම් ක්‍රම සම්භවයෙන් ගත් කල සීමිත ක්‍රම ගණන නිසා විකල්පයන් අඩුය. මෙගාලිත් සෑදූ අයටද එය අදාළ වේ. එවකට එංගලන්තයේ රජවරු හෝ වහලුන් සිටියේ නැත. එබැවින් ස්ටෝන් හෙන්ජ් ඉදිකර ඇත්තේ තනිකරම ආධ්‍යාත්මික චේතනාවෙන්. මේ ස්ටෝන් හෙන්ජ් ඔබට හිතන ආකාරයට ඉදිකර ඇත්තේ පිටසක්වලෙන්ද නැතහොත් මිහිපිට ජීවත් වූ ආධ්‍යාත්මික බලයක් ඇති මිනිසුන්ද? ඔබට හිතන ආකාරයට මේ කුමක් විය හැකිද? ඔබට හිතන දේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ දැනුමට යමක් එකතු කර ගැනීමට හැකි වීඩියෝ බලා ගැනීමට විශ්ව මනස YouTube channel එක subscribe කර bell icon එක click කර තියාගන්න. මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. අදට සමු ගන්නවා හැමෝටම සුබ දවසක්.